හායි කොහමද ළමයි? ඉතින් මම ඔයගලන්ට ගෙනාවේ මගේ උපන්දින vlog එක. මගේ උපන්දිනේ තිබ්බේ පස්වෙනි මාසේ 10 වෙනිදා. මට මේ vlog එක වැදගත් වෙන්නේ ගොඩාක්ම වයිෆ් කෙනෙක් විදියට සමරන පළවෙනිම බර්ත්ඩේ එක. ඉතින් බලමු මගේ vlog එකේ මොනවද ඉස්සරහට වෙන්නේ කියලා. එහෙම පාරම වගේ උපන්දිනේට කිරිබත් හදන්නේ අපේ අම්මා. ඉතින් මෙදා පාර මට හිතුණා මගේ හතෙන්ම මගේ කිරිබත් ටික හදා ගන්න ඕනේ කියලා. ඉතින් මම මේ විදිහට තමයි කිරිබත් ටික අදලා බුදුන්ට පූජා කරන්න ඒ විදිහට ලෑස්ති කරේ. तू पास है मेरे पास है ऐसे मेरा कोई एहसास है जैसे तू पास है मेरे पास है ऐसे मेरा कोई एहसास है जैसे सैयारा तू तो बदला नहीं है मौसम जरा सा रूठा हुआ है सैयारा तू तो बदला नहीं है मौसम जरा सा रूठा हुआ है इतने लम्हों से दुनिया बसा लूं मैं तो तेरे आंसुओं का बना हूं मेरी हंसी में तेरे ඉතින් මේ විදියට මගේ 27 වෙනි උපන්දිනය සමරන මට මං ඉතින් බුදුන්ගේ ආශිර්වාදය මුලින්ම ලබා ගත්තා. ඊට පස්සේ අපි ගියේ බෙල්ලන්විල පන්සලට. බෙල්ලන්විල පන්සලට යන්න හේතු වුණේ මං ගොඩක් ආසයි බෙල්ලන්විල පන්සලට යන්න. බෙල්ලන්විල පන්සලෙන් මං ආශිර්වාද ගන්න. ඉතින් මම මගේ හස්බන්ඩ් එක්ක මම බෙල්ලන්විල පන්සලට ගිහිල්ලා වැඳ පුදාගෙන तू पास है मेरे पास है ऐसे मेरा कोई एहसास है जैसे तू पास है मेरे पास है ऐसे मेरा कोई एहसास है जैसे सैयारा तू तो
ඉතින් ඔන්න ඒ ආසාවත් ඉෂ්ට කරලා අපි දෙන්න ඉතින් බෙල්ලන්ගල පාක් එකට ඇවිල්ලා කරන්න දෙයක්කුත් නැහැනේ. ඉතින් අපි දෙන්න තීරණය කරා බයිසිකල් පදින්න. ඉතින් ওই විදිහට අපි බයිසිකල් උත් පැදලා අපි එදත් ගොඩක් සතුටින් හිටියා. ගොඩක් ස්තුති කරන්න ඕනේ මගේ හස්බන්ඩ්ට. එයා මාව ගොඩක් සතුටු කරා. පුංචි දෙයකකින් හරි එයා මාව ගොඩක් සතුටින් තියාගන්න එයා මාව ගොඩක් උත්සාහ කරනවා. ඉතින් එයා නිවාඩු ගිහිල්ලා ආවෙත් මගේ උපන්දිනේ වෙනුවෙන්. ඉතින් thank you මගේ හස්බන්ඩ්ට මං වෙනින් හැමදේම කරාට මං වෙනින් හැමදේම ඉන්නවට. ඉතින් මට ගොඩක් මගේ විශේෂ හැම දවසකට මට ඕනුනේ මගේ හස්බන්ඩ් මගේ ළඟ ඉන්නවට. ඉතින් එයා නිවාඩු ගිහින් එනකම් මං ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියේ. එයා එනකම්. ඉතින් thank you මගේ හස්බන්ඩ්ට මාව සතුටින් තියාගන්නට මාව සතුටින් බලා ගන්නවට මගේ හැම දෙයකටම ඉන්නවට ඉස්සරහටත් මං ආසයි ඔයා හැමදාමත් මාත් එක්ක ඉන්නවට. तू पास है मेरे पास है ऐसे मेरा कोई एहसास है जैसे तू पास है मेरे पास है ऐसे मेरा कोई एहसास है जैसे सैयारा तू तो बदला नहीं है मौसम जरा ඉතින් මේ විදිහට වීඩියෝ එක එන්ඩ් කරනවා. ඉතින් මගේ උපන්දින vlog එකෙන් පස්සේ තව vlog එකක් ඉස්සරහට ඔයගලන්ට අරන් එන්නම්. ඉතින් හැමෝම පරිස්සමට ඉන්න. එනම් නැවතත් වීඩියෝ එකක් එනකම් ආයෙ යමු.